ඉතින් යාළුවනේ කොහොමද? ඔන්න අද ලස්සන වීඩියෝ ටිකක් ගෙල්ලා තියෙන්නේ. අදත් තියෙන්නේ memes, TikTok ආතල් වගේම AI වීඩියෝ ටිකක් තියෙනවා. හරිද? අද තියෙන්නේ AI. මේ AI කොහොම හැදුවද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් අනුකරණය කරලා තියෙනවා මචං. සුපිරියටම තියෙන වීඩියෝ ටික. මාරම ලස්සනයි. හරිද? මගේ වීඩියෝ වල වැඩි කතා නැත. හැබැයි ලස්සන වීඩියෝ විතරයි තියෙන්නේ. තේරෙවිල තියෙනවා ඉස්සරහට මම අරගෙන එන්නම් ඒවා දැනට නැත. හරිද? අපි එන්නේ යමු වැඩි කතා නොකර හොඳ ලස්සන වීඩියෝ ටිකට සතුටින් නේද ඉන්නේ? එන්න subscribe කරලා bell icon click කරලා තියාගන්න අලුත් වීඩියෝ දාපු සැනින් බලන්න කැමති අය විතරක්. හරි. එහෙනම් ආදරේ හොඳේ. අදහසකුත් දාගෙන යන්නකෝ. ඕකේ. තේරුණාද? මගේ මන අපිට තමයි මම වැඩ කරන්නේ. ඉතින් පොලේදී මං බිස්නස් කරන මල්ලි කෙනෙක්ගෙන් සේසරයක් ගත්තා. මම මල්ලිට කිව්වා රැවුල කපන්න කියලා වැරදියට හිතාගන්න එපා කියලා. වෙන තැනක් කපන්නේ සේසරිය අරන් යන්න කිව්වා. රෑදුලාට අනංගානෝ සාදු දොයිද රෑදුලාට පොල් කන්නේ මෙච්චර මාංචිලා ගිහිල්ලා අර තව බන කියන ආවනට පාන්දර එකට අර සැපමිලා දින්නේ වනේ ඇඳ ඉඳ තියෙන වරිය පුටිය ගන්න කිව්වලු ද වැඩේ ඕන් නැති මගුල් මහත්මේ මේ ගංජා නීතිගත කරලා ඉවලා අපි අක්කර ගණක් වෙන් කරන්න ඕනේ. ඒ වෙන් කරලා අපි විදේශකයන්ට කාට හරි දෙන්න ඕනේ. දෙන්න මේ අරගෙන මේවා නිෂ්පාදනය කරලා රටට අවශ්‍ය කරන ඩොලර හෝ රුපියල් ලබා ගැනීමට. හැබැයි අපේ රටේ සෑම පුරවැසියෙක්ම චුට්ටක් ගහන්න ඕන. චුට්ටක් ගහන්න සෑම එක. ඒක මිලියන 22ම චුට්ටක් ගහන්න. සල්ලි දෙන මිනිහව නැති මිනිහව ගහන්න කැමති නැහැ. චුට්ටක් ගහන්න. මොකද හේතුව අපේ වරිගයක් බොහොම බෝ කරන්න පුළුවන්. ගමේ කොල්ලෝ ඉතින් මිටියක් ගැහුවත් අපිට කමක් නැහැ. ඒ කියන්නේ ඔබ වහන්සේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ප්‍රතිපකාරය නෑ මම මේ කියනවා හැමෝම මේ චුට්ටක් ගහන්න ඕන දවසට පොඩ්ඩක්. යුරෝපයේ බලන්න. ඔබතුමා you are going to international no. ඒක යුරෝපයේ බලන්න. හැම රටකම ඒක නීතිගත කරලා තියෙන්නේ. චුට්ටක් ගහලා බලලා හොඳයි නම් දරුවෝ හදන්න පුළුවන් නම් ශක්තියක් කරනවා නම් ඒක ශක්තිය. ඔව්. පුරුෂ ශක්තිය. ඒක කියන්නේ. ඔව්. වන්දේ කෙලිම ඩිරෙක්ට් කතා කරපන්. ඕක කම්පියුටර් එක ආපුවම එනවා මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයා දාන මල්සි මට තේරෙනවා. ඔයා බයිලා කතා කරන්න එපා. මං ඔයාලට කතා කරේ කතාව ඉස්සරේ කිව්වා. ගීරිදා මේරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න. ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න අද හවසට ඈ මාව බලන්න. සුදාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්. මාමා සිංහල මාමා මුස්ලිම් මාමා දෙමළ ඒ කාලේ ඉවරයි. දැන් මේක අපි ඔක්කොම එකයි. එක ජනතාවක්. මේක ගම්මගේ දරුවෝ වගේ අපි ලෑස්ති වෙන්න ඕන රට කඩලා ගන්න. ඒකයි ආම්තුනේ අපි ඔයා උදේට කොච්චර බොරු කියනවද ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා මේ බුදුදහම අනුව ඔයා කරගන්න පව එසේ මෙසේ පවන්නේ මං කිව්වා කියලා හිතාගන්න හරිද ඊළඟට භගවත් ගීතාව අනුව ඔයා කරන පව ඔයාට යම් කිසි කාලේ ඒක දිට්ඨ සම්වේදී උපපත් වේදනීය අපරාපරික කර්ම වේදනීය කියලා මට කියන්න බෑ හරි හැබැයි ඒකට ලෑස්ති වෙලා ඔයා ඉන්න ඔයාව කටයුතු ඇරිලා මම ඔබතුමාට කියන්න කැමති මේ හැමෝටම කියන්න කැමති මේ එකෙකුටවත් මං බය නැහැ ඕනම කෙනෙකුට තනියම වුණත් මූණ දෙන්න තනියම වුණත් මූණ දෙන්න එකෙකුටවත් බය නැහැ එකෙකුටවත් බය නැහැ පුළුවන් නම් කියනවා එතන රීති ප්‍රශ්නයක් නෑ නේද ටංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි අංග ජාතය පොළවට ලම්බකව එල්ලාගෙන හොරි හැදුණු කුෂ්ඨ ශරීරය දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කප්කුස්සි ගිහින් පුකන හොදා ඇට්ටැම්බෙන් සිටි කාලය මට මතකයි. ඔය මේ අර්චුන ඔයා මාර චූර්ණයක් ගත්ත ගිහිල්ලා අලිමංකඩ ලුණු ෆැක්ටරිය වෙහිච්ච වෙලා මොකද්ද ලුණු ෆැක්ටරියේ උද්ඝෝෂණයක් හදුවා මේගොල්ලෝ. හදලා මේගොල්ලෝ කියනවා මොකද්ද? එතන ඉන්න සේවකයෝ 10 දෙනෙක් විතර අරගෙන ඒගොල්ලෝ කියනවා වාඩියෙන් මං කියන්න හරිද මං කියන්න ඒගොල්ලෝ කියනවා හරිද කාලේ ඉන්නකොට හිතනවා තමන් ඔක්කොම කරන දේවල් හරි කියලා අපි දන්නවා අපි වැරදි කරා ඇත්ත වශයෙන්ම ඇමතිවරු ආරක්ෂා කරා උන් කරපු කුපාඩිකම් බලුකම් ඒවත් වහලා ඒවයි ප්‍රතිඵල ඇති මං භුක්ති විඳිනවා එයා හිටියා එයා ගියා ඔව්වම තමයි
මගේ යාළුවත් එක්ක අපි දෙන ලව් කරනවා ඌ බලන් හිටියා ඌට ඉරිසියා හිතුණා ඌ ගෑණි ගත්තා ගියා ඒකිට ට්‍රැක් නේ මම ගෑණිට පිස්සු ඒකි දකින්න කරලා ඕක ඉතින් මං ගෝ යනනම් පල් දෙක අපේ අන්ද වෙනවා කන් දෙක නොවැසී යනවා වකුගඩු දෙක නරක් වෙනවා මදු මේ ගොදුරක් වී දැනෙනවා ඒකේ වචනයක් අඩුයි ඒක එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙනවා රණී ඇයි මෙච්චර බය මේ දරුවට පුළුවන්ද ජපන්? පුළුවන්ද? අනතව නම එව නන්දෙස්කා. හජිබි මස්ති දෝසු යුරෙෂ්කු. ඔනගයි ශිමස්. හැම නායකම ඊට කලින් හෙලිකොප්ටර් එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරගෙන යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් තුනක් කරගෙන යන්නේ මොකද? එකක ප්‍රශ්නයක් ඔය අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට මතක තබා ගන්න. මේ රටේ මහජන පාට්‍ය අදන බීට් වෙන්න ආචාරත් මාචාරත් එක්ක ඉතින් මම කියන්න හදන්නේ ආදරය සම්බන්ධ ආදරයට බ්‍රේක් නැහැ යහන වාහන වලට බ්‍රේක් තියෙනවා ප්ලේන් වලට බ්‍රේක් නැහැ ඒක අපේ පුංචි ආච්චිගේ අම්මගේ මල්ලිගේ අම්මගේ ආච්චිගේ අම්මගේ සහෝදරි අපේ ආච්චිගේ අම්මගේ සහෝදරි පුංචි අම්මා කොහොමද hina යනවා ඒක අහන්න එපායි කියලා දැන් සමහර අය කියන මේකේ මට බලය තිබ්බලු. ගරු කතානායකතුමනි මේකේ බලය තිබ්බනම් මේ ඉස්සරහා පෙළිය ගොඩක් අය හිරගෙදර. මද කියනවා මේකේ මට බලය තිබුණා නම් ගරු කතානායකතුමා මම දන්නවා. මේ අය කොහොමද ජීවත් වුනේ? දේපල එක්රැස් කරගත්තේ? ධනෙ එක්රැස් කරගත්තේ කොහොමද කියලා දන්නවා. දිනේෂ් මුතුගල සර් හොඳින් මතක තබා ගන්න ඕන තමුන් පසේ බුදු කෙනෙකුට හෝ බුදු කෙනෙකුට නිවන ගැන හෝ රහත්භාවය ගැන විස්තර කරන්න බැරි කියන්නේ තමුන් කොහොමද එහෙම කියන්නේ තමුන් පැහෙන්නේ නැතුව ඉන්න අක්කි මේ අහන්න මල්ලිප පදස බලන්න නෙමෙයි දෙන්න ඕනි නෑ දෙන්නේ නෑ මුටි දෙන්නේ දිකට බලන්න මලිර මවල තියෙන අකලට තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාව අතහැරලා දාපු කෙනාට රිද්දන ක්‍රම 3ක්. ඔයාලට කෙනෙක් රිද්දන්න තියෙන හොඳම ක්‍රමය තමයි නිහඬව ඉන්න එක. සල්ලම කිව්වොත් එයාගේ මැසේජ් වලට රිප්ලයි කරන්න එපා. එයාගේ කෝල්ස් ආන්සර් කරන්න එපා. එයාගේ මැසේජ් සීන් කරලා නිකන් ඉන්න. කොටින්ම කියනවා නම් එයා ඔයාට මට TikTok account එකක් තියෙනවා නැත්තේ නේ. හැබැයි ඒකේ කිසිම වීඩියෝ එකක් දාලා නැහැ. නිකම්ම තියෙන්නේ මොකද මේ TikTok එක ඇතුලේ මගේ වීඩියෝ යන බව මන් දන්නේ හින්දා මට ඒව බලා ගන්නද. මොනවද මේ යන්නේ කියලා දැනගන්න. හරි. ඔම්මෝ තියෙනවා 10 ගාණක්. මම මොකුත් කියන්නෙත් නැහැ මොනවත් කරන්නෙත් නැහැ. ඒ වීඩියෝ ඒ කටහඬ වල අරගෙන එක දේවල්. දැන් මේ මම ඒ කාලේ මම හරි සරලව කතා කරන කෙනෙක්නේ. මම ඒ කාලෙත් කිව්වා. ඒ කාලේ මට තිබ්බ කෙහෙල් මලක් නැහැ. හැබැයි මට තිබ්බ අනාගතය ගැන ගොතපු ලස්සන හිනද ඒක තියනවා කියන්නේ හැමෝම එහෙම දානවා. ඉතින් බයිසිකලයක් ගන්නවා දානවා. මහත්මයා මමත් එක්තරා පොලිසියකට පැමිණිලා දැම්මා. කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද? මොන බම්බුවද? කොහොම නීතිය කියලා. ඇයි දවසක් ඔය හෙන්න කටකාර කොල්ලෙක් හිටියා මගේ පන්ති. මන් දවසක් කිව්වා ලබන සතියේ ප්‍රජනනය කරනවා මේ අනිවාර්යෙන් එන්න කියලා. ඌ මගෙන් අහනවා යන ගමන් සර් ලබන සතියේ මේ ඇඟපත එහෙම හොදගෙන එන්න වෙයි නේද? ඒක මුලින් තේරුණෙත් නෑ. මං ඇහුවා මොකටද කියලා. දුම දේවල්නේ මුන්ට හිතෙන්නේ. එතකොට මට පුළුවන් උදේ පාන්දර නැගිටලා කාර්යාලයට ඇවිල්ලා නවීන තාක්ෂණය ඔස්සේ බොත්තමක් ලැබුවාම මම දැනගන්නට ඕන හරියට බෙහෙත් ටික ලැබෙනවා. හරියට මිඩ්වයිස් නෝනා එනවද? ටෙක්නොලොජිය එහෙනම් මතක තියාගන්න ඕනේ වැරදි රටකට තමයි AI දුන්නේ කියලා. හරිද? වැරදි රටකට AI දුන්න නිසා අපිත් ගෙන ඔයාලට බලන්න. මාර ලස්සන නේද? හරි. එහෙනම් පස්සේ දවස් හමු. ජය වේවා.